මේ තමයි නාලන්දාව. මේ සරියුත් මහ රහතන් වහන්සේගේ ධාතු නිධාන කරපු චෛත්‍යයක් තියෙනවා කියලා මෙතන කියන්නේ. කලින් තිබිලා තියෙනවා. දැන් මේගොල්ලෝ දේවාලයක් හදලා තියෙන්නේ. මේ එතනින් හම්බෙච්ච පුරාවිද්‍යා වස්තුන්. එතකොට මේ ධාතුන් වහන්සේලා මේ ඉස්සර හදපු මේ නටබුන් උඩ තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. මේ චෛත්‍ය වගේ තියෙනවා මේ ඒ වගේම මේ පැරණි බිල්ඩින් එකක් ඉස්සර බිල්ඩින් එකක් මේ මෙතනක් තියෙනවා බලන්නකෝ චෛත්‍යයක් වගේ මේ ඉතින් සරියුත් මහ රහතන් වහන්සේගේ උපන් ගම නාලන්දාව. මම සමහර පොත්පත් කියවලා තියෙනවා ඒකෙත් තියෙනවා බුදුරජාණන් වහන්සේ නාලන්දාව වැඩ හිටියා කියලා. නාලන්දා ගමේ ඉතින් මෙතන ගොඩක් කෙනාට එනවා අඩුයි මොකද මේ එන්න තියෙන වෙලක් මැද්දෙන්. ඒ වගේම ගෙවල් ලස්සෙන් වගේ තමයි එන්න තියෙන පාර මේ අපේ වාහන වල එන්න බෑ. මග වාහන අතර කරලා මේගොල්ලන්ගේ වීලයක් අරන් තමයි එන්න ඕනේ. දැන් ඉතින් ගොඩක් දේවල් විනාශ වෙලා ඉවරයි. මෙතන තමයි ගොඩක්ම නටමුන් තියෙන තැන. චෛත්‍ය වල නටබුන් මේ අතිවාරම් මේ ඔක්කොම පරණ ඒවා. මේ අත කාලේ වනේ මේවා. මෙතන ඇතුලේ තමයි ඒගොල්ලෝ දේවාලයක් හදාගෙන ඉන්නේ. ඉතින් ප්‍රඥාවන්තයින් අතර අග්‍ර ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉපදුන තැන මෙතන කියලා තමයි කියන්නේ.